හැලෝ ආයිබෝන් කියලා හැමෝම පිළිගන්නවා. ඇත්ම කිරනම් මේ දවස්සල ඩෙන්මාර්කෙට පැමිණෙන විදේශ පුහුණු ලබන්න එන අපේ වෛද්‍යවරුන් සහ හැදියන් විශේෂයෙන්ම ලංකාය විතරක් නෙමි අනෙක් රටවලින් පවා. ඉතිං ගොලන්ගේ ගොඩාක් ප්‍රශ්න මේ දවස්සල තිබෙනවා සහ ගොඩාක් කට්ටි මම දැක්ක නොෙක් ගරුප් වල සහ YouTube චැනල්ල අහලා තිබුණා. හැබැයි ඩෙන්මාර්ක් වල ඇත්තම කියෙනන සෞඛ්‍ය සේවේ මම දන්න විටියට ගොඩක් පුරක් පාදුව එකැනේ සේවක හිංගයක් තියෙනවා. නමුත් ඒක යටාතත්වයට පත් කරන ආකාරය පිළිබඳ නිවැරදි සැලස්මක් තාම පේන්න නැහැ. දැන් ඩෙන්මාර්ක් වලට එන්න ඇප්ලයි කරපු අයට තේරෙනවද සමහරකට VPS එකෙන් කියනවා යවල තියෙන්නේ කියලා ෆින්ගර් ප්‍රින්ට් එක, සමහර කලාට ශ්‍රී එකෙන් කියන අපිට ඇවිල්ලා නැහැ කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකේ පොඩි අතපසුවීම් ටිකකුත් තියෙනවා. ඉතින් ඒ අපිට වෙනස් කරන්න හැකියාවක් නැහැ. නමුත් ඔවුන්ට ඒ පිළිබඳ හොඳ සැලසුමක් තියෙනවා. නමුත් ඒක විදේශිකයන් හරියට දන්නේ නැහැ. ඉතින් දැනට තියෙන ක්‍රමවේදය අපේ ලංකාවයට සහ අනිත් රටවලටත් යම් කිසි දුරට මේක බලපානවා. ඉතින් වෛද්‍යවරුන් සහ හෙදියන් අවුරුදු 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම භාෂාව, ඒ කියන්නේ මේ ලැන්ග්වේජ් ටෙස්ට් එක, ඩැනිෂ් කියන ලැන්ග්වේජ් ටෙස්ට් එක අනිවාර්යයෙන්ම පාස් වෙන්න ඕන. එතකොට ඒ අවුරුදු 3 ඇතුළත එතකොට ජීවත් වෙන්න, මේ කියන්නේ ළමයි නම් ෆැමිලි එකක් නම් එන්නේ, ඒගොල්ලන්ගේ ස්කෝලවල වලට ඕන කරන ඉක්විප්මන්ට්ස් එහෙම හුඟක් වෙලාට ඕන වෙන්නේ නැහැ. මොකද ඒ ඔක්කොම ෆ්‍රී සප්ලයි කරන නිසා. නමුත් ඇකමඩේෂන් වල සල්ලි, එතකොට මොන හරි ලෙඩක් දුකක් හැදුනම යම් කිසි මුදලක් තියෙන්න ඕන. එතකොට කෑම බීම වලට, එතකොට පාර්ට් ටයිම් එකක් කිරීමේ හැකියාවක් තියෙන සහ ඩිපෙන්ඩර්ට ෆුල් ටයිම් ජොබ් එකක් කිරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් මේක ආපු ගමම්ම අපිට හම්බෙනවා කියලා කියන්න බෑ. යම් කිසි කාලයක් මේ සඳහා ගත වෙනවා. ඉතින් මේ ක්‍රමවේදය සාර්ථකව කරගෙන යන පිරිසක් සහ අසාර්ථක වෙච්ච කට්ටියකුත් දැනට ඉන්නවා. ඉතින් ඒක නිසා ඩෙන්මාර්කය ඇතුළත සාර්ථක වෙන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් ජීවත් වෙන්න පුළුවන් හොඳම සිටි එක තමයි ඉතින් ඔය කෝප්පගන්හෙන් කියලා කියන එතන තමයි ඉතින් හැමෝම එන්නේ. එහෙම එකක් නෑ හැබැයි. ඉතින් නගර කිහිපයක් තියෙනවා. නමුත් ඉතින් මිනිස්සු වැඩිපුර ඉන්න හදන්නේ ප්‍රධාන සිටි එක ලංකාවේ කොළඹ වගේනේ. ඉතින් ඒක නිසා හැම වෙලේම යුනිවර්සිටි එන අය ඒ පැත්තට සම්බන්ධ මොනවද තියෙන්නේ, එහෙම නැත්නම් ජොබ්ස් වලට එන අය ඒ පැත්තට සම්බන්ධ කොහෙද ජොබ්ස් තියෙන්නේ, මොකද්ද සිටි එක කියන එක පිළිබඳව හොඳ අත්දැකීමක් නැත්තම් Google හරහා සහ Facebook එක හරහා චුටක් ඒ වටපිටාව ගැන තොරතුරු හොයලා බලනවා නම් හොඳයි. ඒ වගේම රැකියාවක් හොයාගන්න බැරුව, කුලිය ගෙවා ගන්න බැරුව, ළමයිට ස්කූල් එකක් හොයාගන්න බැරුව එහෙම හිර වෙලා ඉන්න කට්ටියකුත් ලංකාවේ සහ අනික් රටවල් වල දැනට සිටිනවා. ඉතින් හොඳම භාෂා පාසල සහ හොඳම මොකද්ද පාසල කියන එකට වඩා හැම වෙලේම අපිට ගැලපෙන දේ මොකද්ද කියන එක තෝරා ගන්න එක තමයි අපිට හොඳම දේ. අනිත් අය කියන දේට වඩා. ඉතින් ඒකෙත් එක මොඩියුලස් තියෙනවා. ඒක ෆේල් වුණොත් එහෙම PD2 කියන එකකුත් පවතිනවා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් හරිම දේ මම කියනවට වඩා පුහු වෙනස්. ඉතින් හැමෝම අපි හිතනවට වඩා නගරයට ගියාම ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් සමහර කොමන් ස්කූල් තියෙනවා, ඒගොල්ලෝ හොයලා දෙන ඒවා තියෙනවා, ගෙවල් දෙන ඒවා තියෙනවා, රස්සාවල් හොයලා දෙන ඒවා තියෙනවා. මේ වගේ සමූහත් තියෙනවා, කාර්යාලත් තියෙනවා. නමුත් ඉතින් ලංකාවේ යම් තිබෙන හොඳම අවස්ථාව ලබා ගැනීමේ මානසිකත්වය නිසා බොහෝ අය අර්බුදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ළඟදිම ඩෙන්මාර්කයට මේ මෑත කාලේදී පැමිණි බොහෝ පිරිසක් ලංකාවටත් ගියා. රැකියාව ගැන කිව්වොත් කෙනෙක්ට කරගන්න පුළුවන් තරමේ රැකියාව ප්‍රමාණයක් ඩෙන්මාර්කයේදී ලැබෙනවා. නමුත් බොහෝ දෙනෙක් වැඩිපුර තියෙන රැකියාව තව කෙනෙක්ට දෙන්නේ නැහැ. ඒක ප්‍රධාන හේතුව තමයි ලංකාවේ අය කෙනෙක්ට උදව් කරාම අර උදව් කරපු කෙනාට කෙලලා තමයි යන්න බලන්නේ. ඒක අපේ ලංකාවේ සිංහලයන්ගේ ලේවල තියෙන ගතියක්. ඕක අපේ දෙමළ අයගේ නැහැ. මොකද ඩෙන්මාර්ක් තුල සහම යුරෝප් රටවල් වල වැඩිපුරම ඉන්නේ ලංකාවෙන් ආපු දෙමළ අය. හුඟක් බිස්නස් සහ කරන්නෙත් ලංකාවෙන් ආපු දෙමළ අය. ඉතින් ඒක නිසා හැම වෙලේම අපි ගැන හැම වෙලේම හිතනවා වගේම අනිත් පුද්ගලයා ගැනත් හිතනවා නම්
ඇත්තම කියනනම් ඕනම දෙයක් කර ගැනීමේ ප්‍රනතාවයක් තියෙන මොකද ඉන්දියන් අය මෙහෙම නෑ ඉන්දියන් අය ටක් කරලා ඒගොල්ලන්ට උදව් කරලා මෙහෙමයි අර ඉස්කෝලේ මෙහෙමයි මේක මෙහෙමයි ලැන්ග්වේජ් එක මෙහෙම කරන්න පුළුවන් අතන ජොබ් එකක් තියෙනවා කියලා ඒගොල්ලෝ මාර ස්මාර්ට් විදිහට අනිත් අයට මැසේජ් එක යවනවා අපේ අය හුඟක් කරන එන්න බෑ හරි අමාරුයි අම්බෝ හරි අමාරුයි මෙච්චර වියදමක් ගියා හරි අමාරුයි අනිත් අය අරක එපා කරවන්න තමයි කරන්නේ ඉතින් අර ඒගොල්ලන් අර මොටිවේෂන් එකක් එන විදිහට හුඟක් අය කතා කරන්නේ නැහැ ඉතින් මේ වීඩියෝ එක දිග වැඩි නිසා මම අතන මෙතන නවතිනවා ඉතින් තව මේ පිළිබඳ විස්තර ටිකක් මම ළඟදිම ඔයාලට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා එහෙනම් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්